Hello and welcome everyone. අද අපි කතා කරන්නේ past paper question එකක්. ගොඩක් අයගෙන් ඉල්ලලා තිබුණා මේ ML machine learning කියන subject එකට අදාළ වීඩියෝ එකක් අරගෙන එන්න කියලා මේක ලේසියෙන් ඉගෙන ගන්න පුළුවන් වෙන විදිහේ වීඩියෝ එකක්. ඒතර මේ තියෙන past paper එක අලුත් syllabus එකේ පළවෙනි past paper එක. ඒතර මේ exam එක ලියන students ලටත් මේකෙන් දෙයක් ඉගෙන ගන්න පුළුවන්. මොකද තාම මේක exam එකයි මේකේ තිබුණේ. ඒතර ඔයාලා දැන් මේකේ දැන් ගොඩක් අය එක එක ideas තියෙනවා. මේකේ ගණන් තියෙනවා. ඒ වගේ එක එක බය වෙලා ඉන්න නම් ඔයාලා ඒකට මොකුත් එහෙම හිතන දෙයක් නැහැ. මම මේක ලකුණු ගන්න කොහොමද කියන එක අද මම ඔයාලට ලකුණු 40ක් ගන්න විදිහ ඉස්සෙල්ලා කියලා දෙන්නම්. එතකොට ඔයාලට ඒකේ subject එකේ pass mark ඇවිල්ලා තියෙන මේක 3 hours paper එකක්. ප්‍රශ්න 6ක් තියෙනවා. 6න් 5යි ලියන්න තියෙන්නේ. දැන් බලන්න මේකේ දැන් machine learning වගේ එකක් ගත්තොත් මේකේදී ඔයාලගේ මේ සිලබස් එකේ තියෙන විදිහට ඔයාලගේ බේසික් දේවල් ටික තමයි ඔයාලගේ කවර් කරගන්න තියෙන්නේ. ඒ කියන්නේ මේ concept එක හරියට ඉගෙන ගන්න. ගණන් වලින් ගත්තොත් ඒ calculation තියෙන ඒවා ඇත්තටම දෙකයි තියෙන්නේ. දැන් මෙතන බලන්න ප්‍රශ්න පළවෙනි එක machine learning fundamental වලට අදාළව theory කොටසක් තියෙන ලකුණු 20යි. දැන් මේක තියෙනවා Bayesian classifier ගැන අහලා තියෙන එකෙත් මගේ lecture note එකක් තියෙනවා. ඒතකොට ඒකත් එක්ක ඔයාලට ඒක follow කරලා මේ ලකුණු 20ක් ගන්න පුළුවන්. තුන්වෙනි ක්වෙස්චන් එකේ එතකොට දැන් මෙතන ගණන් තියෙන එකයි ගණන් වලට බය නම් ගණන් තියෙන එකයි මේකත් ලේසි මේ ෆෝමියුලාස් ටික ඔක්කොම අපේ ලෙක්චර් නෝට් එකේ තියෙනවා ඕකේ ඊළඟට අපි ඊළඟ ක්වෙස්චන් එක බලමු ක්වෙස්චන් 3 එක මෙතන draw the structure of a single neuron එතකොට ඒතන පුංචි කැල්කියුලේෂන් ටිකක් තියෙනවා එතකොට මෙතන ගණන් තියෙන ප්‍රශ්න දෙකයි තියෙන්නේ අනිත් හතරම ගත්තොත් තියරි වලට දාලා දේවල් තියෙන ඩීප් ලර්නින් කියන්නේ මොකක්ද කියලා තියෙනවා what is mean by data mining ඒත් එක්කම මේ decision tree මේ වගේ දේවල් theory විදියට අහලා තියෙන්නේ. එතකොට මෙයා ඔයාලට මේ concept එක දන්නව නම් මේක by heart කරන්න කටපාඩම් කරන්න දෙයක්වත් නැහැ. ලේසියෙන් මේ ලකුණු ටික earn කරගන්න පුළුවන්. ගණන් ප්‍රශ්න දෙක අතහැරියත් ඔයාලට ලකුණු 80ක් earn කරගන්න පුළුවන්. ඒ කියන්නේ A+ එකට reach කරන්න පුළුවන්. හරි. එහෙම නැහැ. ඔයාලට අපි මේක හැමදේම අපි study කරමු. මම තියෙන free time එකත් එක්ක ඔයාලට වීඩියෝ එකක් අරගෙන එන්න try එකක් දෙන්නම්. හරි. අපි world class audience එකට educational contents ඒ කියන්නේ lecture notes ඒත් එක්කම explanation videos ඒත් එක්කම phone support දෙන team එකක් විදියට මේකේ මම ඔයාලට create කරපු lecture note එක පෙන්නන්නම්. මුලින්ම අහන්නේ what is machine learning කියලා. ඊට අමතරව මම ඔයාලට මේක practical එකකුත් කරලා පෙන්නන්නම්. මේක ඔයාලට මගෙන් විතරක් නෙමෙයි ඕනිම තැනකදී ඔයාලා machine learning හරියට ඉගෙන ගන්නවා නම් මේ practical එක ඔයාලා ඉගෙනගෙන නැත්නම් ඒක අයින් මතක් වෙනවත් එක්ක මම ඔයාලට explain කරන්නම්. මොනවා හරි doubt එකක් තියෙනවා නම් අපේ registered students ලට පුළුවන් අපේ support service එක use කරන්න. ඊට අමතරව අපේ දැන් service එක ගන්න campus වල students ලට පුළුවන් අපේ official WhatsApp group එක හරහා අපේ service එක ගන්න පුළුවන්. හරි what is machine learning? අපි යමු lecture note එකට. ඒකට ඔයාලට lecture note access කරන්න කොහොමද කරන්න ඕනි කියන එක දැන්ටමත් ඔයාලා දන්නවා. මෙන්න මේ Tangolson official website එකට ගිහලා එහෙම නැත්නම් Google එකේ Tangolson කියලා ඕනම search engine එකක search කරාම මේක උඩින් වෙන site එක. ඒකේ education link එකට ඔයාලට යන්න පුළුවන්. එතන මෙතන තියෙනවා updated lecture notes ටික. දැන් මෙතන Bayesian classifier එකට අදාළ lecture note එක දෙවෙනි question එකට අදාළ lecture note එක මෙතන තියෙන්නේ. මේක first question එකට අදාළ එක. මම ඒක right click කරලා වෙනම tab එකකින් open කරගන්නවා. හරි. එතන මේකෙදී මම lecture note එක අපි rainbow lecture note එකක් විදිහට create කරලා තියෙන්නේ. දැන් මෙහෙම create කරලා ඔයාලට clear මදි නිසා colourful විදිහට. එතකොට ඔයාලට මේ lecture note එකට ගිහිල්ලා මෙන්න මේ link එක click කරන්න. එතකොට ඔයාලට මේ විදිහට rainbow lecture note එක colourful විදිහට මේ විදිහට open වෙනවා. හරි. දැන් machine learning කියන්නේ මොකක්ද කියලා මෙතන තියෙනවා. Machine learning is a transformative branch of artificial intelligence AI that empowers computers to learn from data and improve their performance over the time without being explicitly programmed for every task. හරිද? මේක ඔයාලට කටපාඩම් කරන්න ගියොත් මෙතන ඔයාලට මේක බෝරින් වගේ වෙයි. මම පැහැදිලි කරන්නම් මේ මොකක්ද කියන එක. දැන් ඔයාලට මෙතනදී exam එක විතරක් ලියන්න exam එක ලියන්න විතරක් නෙමෙයි මම මේක උගන්වන්නේ. interview එකට ගියා. ඔයා machine learning දන්නවද කියලා කොහොමද ඔයා හරියට explain කරන්නේ? හරියට ඔයාගේ knowledge එක express කරන්නේ කොහොමද කියන එකට idea එකක් දෙන්නම්. දැන් machine learning කියලා කියන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා අපි සාමාන්‍ය software engineering වලදී අපි කරන්නේ මොනවා හරි code එකක් දීලා program එකක් create කරනවා. ඒතකොට ඒ program එකේ තියෙන විදිහට වැඩ කරනවා. දැන් මේ machine learning වලදී කරන්නේ මේ machine එක මොනවා හරි ක්‍රම දැන් මෙතන ක්‍රම තුනක් මම මෙතන මෙන්ෂන් කරලා තියෙනවා. 3 types තුනක් ක්‍රම කියලා කියන බෑ. එතන types තුනක් supervised learning, unsupervised learning, reinforcement learning කියන එක. ඒ විදියට machine එක ඉගෙන ගන්නවා. ඊට පස්සේ ආ මොනවා හරි prediction එකක් එහෙම නැත්නම් decision එකක් දෙනවා. අපි හොඳම උදාහරණයක් විදියට ගත්තොත් අපි ගමු චූටි බබෙක් ගත්තොත් එයා මුලින්ම අම්මා තාත්තා කියන දෙන්න අඳුර ගන්නවනේ. ඒ කියන්නේ අම්මා කියන කෙනා කියන්නේ lady කෙනෙක් female කෙනෙක් ගත්තොත් එයාගේ කොණ්ඩේ අඳින දුම අනුව එයා අම්මා කියලා තේරුම් ගන්නවා. තාත්තා කියන කෙනා තේරුම් ගන්නවා පිරිමි කෙනෙක් නෑ තාත්තා කියලා තේරුම් ගන්නවා. සමහර වෙලාවට එයා ඒ
පොඩි චූටි බබෙක් ගත්තොත් එයා අම්මයි තාත්තයි අඳුරගත්තට පස්සේ එයා ඒ වයසේ වෙන කෙනෙක්. එයාගේ පුංචි කෙනෙක් ආවත් එහෙම නැත්නම් මාමා කෙනෙක් ආවත් ඒ දෙන්නටත් අම්මා තාත්තා කියන වෙලාවක් එන්න පුළුවන්. වෙලාවල් එන්න පුළුවන්. මොකද එයා දන්නේ අර දෙක විතරයි. ඊට පස්සේ එයා ටික ටික ඉගෙන ගන්නවා. අම්මා තාත්තා විතරක් නෙමෙයි තව වෙනස් අයත් ඉන්නවා. ලේඩි කෙනෙක් වුණාට අම්මා ඉන්නවා, පුංචි ඉන්නවා, මාමා ඉන්නවා, ආච්චි ඉන්නවා, සීයා. ඊට පස්සේ තව ටිකක් දුර කාලයක් යද්දී ආ ඉගෙන ගන්නවා අක්කා අයියා නංගි මල්ලි ඒ විදිහට. ඒකට ඒ විදිහට තමයි මැෂින් එකත් එක එක ක්‍රම වලට මම සාමාන්‍ය වචනෙන් ඔයාලට කියන්නේ මේක එක්සෑම් එකේදී ඔයාලට කටපාඩම් කරන්න නැතුව ඔයා කන්සෙප්ට් එක ඉගෙනගෙන ඔයාලගේ වචනෙන් ලියන්න පුළුවන් වෙන විදිහට මොන හරි ඩවුට් එකක් තියෙනවා නම් කන්ටැක්ට් කරලා ඒක සෝල්ව් කරගන්න. හරි. එතකොට මෙතෙන්දී ඒ විදිහට මැෂින් එක ඉගෙන ගන්න. එතකොට ඒකට තමයි අපි සිම්ප්ලි මැෂින් ලර්නින් කියලා කියන්නේ. මේක හරියට කියවලා මේක ෆෝමල් ලෙක්චර් නෝට් එක මෙතෙන් තියෙන්නේ. මේකෙන් ඔයාලා හරියට මේ වචන ටික යූස් කරන්න අයිඩියා එක මම දුන්නේ. හරි. එතකොට මෙතන සුපර්වයිස් ලර්නින් මෙතන මේක ටයිප්ස් තුනක් තියෙනවා මැෂින් ලර්නින් වල. එතකොට ඔයාලා ඉන්ටර්වියු එකදී අහුවත් මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා වැඩි හොඳයි මැෂින් ලර්නින් කියන එක ගැන එක්ස්ප්ලেইন කරලා මේකේ මෙන්න මෙහෙම ක්‍රම තුනක් තියෙනවා කියන එක එක්ස්ප්ලেইন කරන්න පුළුවන් නම් මේක වැඩි හොඳයි. සුපර්වයිස් ලර්නින් කියලා කියන්නේ දැන් මෙතන බලන්න where models learn from labeled data. labeled data වලින් මොඩල් එකක් ඉගෙන ගන්න එක ට්‍රේන් කරන එක තමයි supervised learning කියලා කියන්නේ. ඒක මම supervised learning කියන එක එක්සැම්පල් එකකින් පැහැදිලි කරන්නම්. දැන් අපි හිතමු අපි මොඩල් එකක් ට්‍රේන් කරනවා. එයාට කැම් එක ඉස්සරහට එන කෙනෙක් ලංකාවේ කෙනෙක්ද ෆොරන් කෙනෙක්ද කියලා අඳුර ගන්න ඕනේ. එතකොට අපි මැෂින් එකට කරන්නේ ලේබල් දෙකක් දෙනවා. ශ්‍රී ලංකන් කෙනෙක් ෆොරන් කෙනෙක්. එතකොට ශ්‍රී ලංකන් කෙනෙක් කියලා අපි ලංකාවේ ආගේ ෆොටෝස් ටිකක් ෆොටෝස් ටිකක් කියලා කියන්නේ එතෙන්දී මේ බිග් ඩේටා එකක් අපිට දෙන්න පුළුවන්. එතකොට එතෙන්දී මේ ඩේටා ටික දීලා එතකොට මේ ෆොටෝස් ඇනලයිස් කරලා ඒ කැමරාව ඉස්සරහට එන කෙනා අනුව එයා තේරුම් ගන්නවා මෙයා ලංකාවේ කෙනෙක් කියලා. එතකොට අපිට ඕන නම් ඒ කැමරාව ඉස්සරහට ලංකාවේ කෙනෙක් ආවොත් ආයුබෝවන් කියන්න පුළුවන්. ෆොරන් කෙනෙක් ආවොත් වෙල්කම් කියලා කියන්න පුළුවන්. එතකොට අන්න ඒ වගේ එකක් තමයි සුපර්වයිස් ලර්නින් කියලා කියන්නේ. එතන ලේබල් දෙක විදිහට අපිට කන්සිඩර් කරන්න පුළුවන්. අර ලංකාවේ කෙනා ශ්‍රී ලංකන් කෙනා ඒත් එක්කම ෆොරින්. හරි මෙන්න මේක මම ඔයාලට මෙන්න මෙතන මේ Google එකේ තියෙන පොඩි ඇප් එකක් මේ Google with google.com එකේ තියෙන ඇප් එකක් teachable machine කියන එක. මෙන්න මේක ඔයාලට image එකක් සම්බන්ධව train කරන්නත් පුළුවන්. audio project එකක් කරන්නත් පුළුවන් voice එකට අනුව. දැන් මෙතන බලන්න මේක ඔයාලට කරන්න තියෙන්නේ webcam එක on කරලා. මේ project එක මම මේක කරලා පෙන්නන්නම්. මෙතනදී මම දැන් මේ වෙලාවේ මේක time recording එකක් නිසා මම webcam එක on කරන්නේ නැතුව photo එකක් upload කරලා පෙන්නන්නම්. එතකොට ඔයාලට මෙතනදී ඔයාලට cam එක on කරලා මේක දැන් මෙතන බලන්න මේ කරන විදිය තියෙනවා. cam එකට දැන් මෙයා මෙතන කරන්න හදන්නේ එයාගේ පපීව ඒ කියන්නේ එයාගේ පෙට්ට පෙන්නලා train කරනවා. ඊළඟට එයාගේ මූණ පෙන්නලා train කරනවා. එතකොට එයාගෙන් පපී පෙන්නුවොත් එහෙම නැත්නම් වෙන පපී කෙනෙක්ගේ ෆොටෝ එකක් පෙන්නුවොත් එයා ඒක පපී කෙනෙක් කියලා අඳුර ගන්නවා. ඊට පස්සේ හියුමන් කෙනෙක් පෙන්නුවොත් හියුමන් කෙනෙක් කියලා අඳුර ගන්නවා. මේ දෙම ඔයාටත් කරන්න පුළුවන්. ඔයා වෙබ්කැම් account කරලා එක වතාවක් ට්‍රේන් කරන්න ඔයාගේ ඉමේජ් එකක් ඊට පස්සේ ආයෙත් ඔයාගේ යාළුවෙක් එකක් ට්‍රේන් කරන්න. මේක වඩිය හොඳයි. බෝයි කෙනෙකුයි ගර්ල් කෙනෙකුයි මේල් ෆීමේල් වගේ ගන්න පුළුවන් නම් මොකද එතකොට ඒක අර වෙනසක් තියෙන නිසා පැහැදිලි වෙනසක් තියෙන නිසා මෙයා හරියටම තේරුම් ගන්නවා. මොකද මම මේක මේ එක්සැම්පල් උත් එක්ක පැහැදිලි කරන්නේ ක්ලාසිකල් ක්‍රමයට ඉගෙන ගත්තොත් මේක අනිවාර්යෙන් බෝරින් වෙනවා. ඒක නිසා අපි ඉන්ඩස්ට්‍රි එක්ස්පීරියන්ස් එක්ක ඔයාලට දෙයක් දෙන්න ඕනේ නිසා මේ විදිහට මම උගන්වන්නේ. පොඩි වෙලාවක් යන්න පුළුවන්. ඒ උනාට මේකෙන් ඔයාලට හරියටම ඉගෙන ගන්න පුළුවන්. එක්සෑම් එකට කියලා ආයෙත් රෙඩි වෙන්න දෙයක් නැහැ. මතකෙන් ඔයාලට එක්සෑම් එක ලියන්න පුළුවන්. හරි මම මේ ක්ලික් කරනවා. ඊට පස්සේ මෙතන මම ස්ටෑන්ඩඩ් ඉමේජ් මොඩල් කියන එක තෝරගන්නවා. මෙතන කරන්න තියෙන මෙහෙමයි. මේකෙදි මෙතන වෙබ්කැම් එක ඔන් කරලා ඔයාට පුළුවන් වෙබ්කැම් එක ඔන් කරලා ඔයාට පුළුවන් මෙතන මම ක්ලික් කරොත් දැන් මෙතන මම වෙබ්කැම් එක ඔෆ් කරලා තියෙන්නේ. මෙතන hold to record කියන එකට ගිහිල්ලා ඔයාට පුළුවන් මෙතනදී මේ බටන් එක ක්ලික් කරගෙන ඔයාගේ ඉමේජ් එක එතකොට එයා ඉමේජ් කිහිපයක් මෙතන කැප්චර් කරගන්නවා. ඔයාගේ ඉමේජ් එක මේකට ට්‍රේන් කරන්න පුළුවන්. ඊට පස්සේ මෙතන ක්ලාස් 2 එක මෙතන අර ඉමේජ් එක වගේ නම් පපීගේ ඉමේජ් එක මෙතනට දෙන්න පුළුවන්. අපිට තව ක්ලාස් එකක් ඕන නම් ඇඩ් කරන්න පුළුවන්. හරි දැන් මෙතන අපිට මේක ලේබල් කරන්න පුළුවන්. මම ආයිත් යන්නම් බෑක් එකට. මම ඉමේජ් එකක් අප්ලෝඩ් කරන නිසා හරි දැන් මෙතන ආයෙත් මම මේක සිලෙක්ට් කරනවා. ඊට පස්සේ මෙතනින් මම අප්ලෝඩ් කරනවා ඉමේජ් එකක්. හරි මෙතනදී මම ක්ලාස් 1 එක විදියට අප්ලෝඩ් කරනම් මෙන්න මේ කාර් 1 කියන එක ග්‍රේ කලර් කාර් එකක් තියෙන්නේ. හරි මෙතන මම ක්ලාස් එක දාන්න කාර් කියලා. හරි මෙතන ක්ලාස් 2 එක විදියට මම දාන්නම්
කැට් කියලා. එතන පූසෙක් හිටියේ. අර මෙතන පූස දෙන්නෙක් ඉන්නවා. මෙයා ඉන්නවා. ඊට පස්සේ මෙතන මේ එවරිඩි පූස වගේ පූසෙක් ඉන්නවා. මම මේ දෙන්නගෙන් මෙයාව දාන්නම්. ඉතින් දිවාට තව දෙයක් කියලා දෙන්න පුළුවන් නිසා මේක මම දෙන්නේ. කැට්ට දුන්නා. ඕකේ. හරි දැන් ට්‍රේන් මොඩල්. එතකොට මෙයා මේ වගේ කෙනෙක් වුණොත් මේ වගේ එකක් වුණොත් කාර් එකක් මේ වගේ එකක් වුණොත් පූසෙක් කියලා තේරුම් ගන්නවා. මෙතන කැට් කියලා දීපු නිසා. හැබැයි ඇත්තට මේක හරියට ට්‍රේන් කරන්න නම් මෙතන ඉමේජස් ගොඩක් දෙන්න ඕනි. වැඩි හොඳයි එක එක පූසෝගේ ඉමේජස් කිහිපයක් එහෙම නැත්නම් වගේ කැම් එක තියෙනවා නම් ගෙදර පූසෝ දෙන්නෙක් ඉන්නවනේ පූසෝ දෙන්නව පෙන්වන්න පුළුවන් නම් ඒකට මෙයා පූස හරියට මඳුර ගන්නවා. නැත්නම් සමහරවට පපියෝ පෙන්නුවත් කැට් කියලා කියන්න පුළුවන්. හරි ට්‍රේන් කරන මොඩල් එක. ඕකේ. දැන් මෙතනදී අපිට ඕන මොඩල් එක එක්ස්පෝර්ට් කරන්නත් පුළුවන්. මෙතන අපිට වෙබ්කැම් එක ඔන් කරලා කාර් එකක් එහෙම නැත්නම් පූසෙක් පෙන්වන්න පුළුවන්. මම මෙතනදිත් ෆයිල් කියන එකම සිලෙක්ට් කරන්නම්. හරි සිලෙක්ට් කරලා මම මෙතන මෙන්න මේ කාර් එක සිලෙක්ට් කරලා ඕපන් කරනවා. හරි. දැන් මෙයා බලන්න මේක සිලෙක්ට් කරාට පස්සේ මොකක්ද උනේ කියලා කාර් එක පැත්තට පොඩ්ඩක් කාර් එකක් වෙන්න පුළුවන් කියන එක 156ක් වෙන්නවා 144ක් කැට් කියලා පෙන්නනවා. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ කියලා අපි බලමු. මොකද මෙයා මෙතනදී ඩිටෙක්ට් කරන්නේ දැන් බලන්න මේ කැට් ඉන්නේ සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එකක ඉන්නේ. කාර් එක තියෙන්නේ සුදු පාට මේක අපි අප්ලෝඩ් කරාට මේ දෙකට අපි ට්‍රේන් කරන්න දැන් මේ. ඒතකොට මෙතනදී මේ දෙකම තියෙන සුදු පාට බෑග්ග්‍රවුන්ඩ් එක නිසා එතකොට මෙයා වයිට් කලර් බෑග්ග්‍රවුන්ඩ් එකක් කන්සිඩර් කරනවා. ඒක නිසා තමයි මෙතන මේ රූපෙන් අඳුරගත්තට කැට් කෙනෙක් කියලා මේ බෑග්ග්‍රවුන්ඩ් එක සුදු පාට නිසා මෙයා මේක අපි කාර් එකක් දැම්මට කැට් කියලා අතන පර්සන්ට් එකකින් පෙන්නනවා. හරි මම ඔයාලට අර එවරිඩි පූසාව මෙතෙන්ට අප්ලෝඩ් කරලා පෙන්නන්නම්. මේක ආයෙත් පාරක් ආයෙත් තවත් ට්‍රේන් කරලා මොකද්ද වෙන්නේ කියන එක. හරි. හරි අපි එවරිඩි පූසාව අප්ලෝඩ් කරමු. දැන් අපි මුලින් අප්ලෝඩ් කරේ කාර් එකනේ මෙතෙන්ට කාර් එක දාමු. මෙතන ලේබල් එක මම දානවා කාර් කියලා. හරි මෙතන අපි දාමු කැට් කියලා. ඊට පස්සේ අපි ආයෙත් එවරිඩි පූසාව අර පූසාව වෙනකොට එවරිඩි පූසාව අප්ලෝඩ් කරලා බලමු. හරි ට්‍රේන් කරනවා මැෂින් එක. හරි මෙතන මම සිලෙක්ට් කරනවා ෆයිල් කියන එක සිලෙක්ට් කරලා දැන් අපි chat එක දැම්ම කාර් එක සිලෙක්ට් කරලා දැන් මම බලනවා මොකද්ද වෙන්නේ කියලා. එතනදී පොඩි එකක් ආවා. අපි පොඩ්ඩක් චෙක් කරලා බලමු. හරි අපි හැමම කැට්ටත් අප්ලෝඩ් කරලා බලමු අනිත් කැට්ට මොකක්ද වෙන්නේ කියලා. කාර් එක අප්ලෝඩ් කරලා බලමු. ඒ කාර් එකම දාලා බලමු. හරි මෙතන එකක් එනවා මොකද මේ chat කියලා දැම්මට කාර් එකෙන් අපි ආයෙත් මේක ට්‍රේන් කරමු. ඕකේ මෙතන මම අප්ලෝඩ් කරනවා මේ බ්ලූ කලර් කාර් එක. හරි දැන් අප්ලෝඩ් කරනවා බ්ලූ කලර් කාර් එක මෙන්න මෙයාව අප්ලෝඩ් කරලා බලනවා මේ කැට්ටුව. සෝරි පොඩි මිස්ටේක් එකක් වුණේ. මෙතන මේක ඩිලීට් කරන්න ඕනේ ඒක. පහළට අප්ලෝඩ් කරන්න ඕනේ. මෙතන මම දානවා කැට් කියලා. මෙතෙන්ට දානවා කා කියලා. හරි ඊට පස්සේ මම මෙතෙන්ට අප්ලෝඩ් කරනවා දෙවෙනි ඉමේජ් එක. බ්ලූ කලර් කාර් එක. ඕකේ. මොඩල් එක ට්‍රේන් කරනවා. webcam files දැන් අපි බලමු කැට් කෙනෙක් අප්ලෝඩ් කරලා බලමු. එතනදී තියෙන ඉමේජ් එකේ පොඩි ඉෂුව එකක් තියෙනවා. මේක දැන් මේක ලෙක්චර් එකට වෙලා මේක රෙකෝඩ් වෙන එකට ඩියුරේෂන් එක වැඩි වෙන නිසා
මෙතන අපිට තව සෙටින්ග්ස් හදන්නත් පුළුවන්. මේක ඔයා කැම් එක ඔන් කරලා රෙකෝඩින් එක කරලා බලන්න. මේ සෝරි මේක ට්‍රේන් කරලා බලන්න. එතකොට මේක හරියට ඩිස්ප්ලේ වෙයි. මොකද ඒ කියන්නේ ඉමේජ් එකට අදාළව දැන් මෙතන අපි ඉමේජස් දෙකක් දුන්න නිසා මෙතන පොඩි ඉෂුව එකක් තියෙනවා. මොකද මෙතන කලර් එක ඒ වගේ දේවල් එක මොකද කා එකේ කළු පාට තියෙනවා මේ කැට් ගේ කළු පාට තියෙනවා. එතකොට මෙයා ඒ හැමදේම කන්සිඩර් කරලා ඉමේජ් එක හඳුර ගන්න නිසා සමහර ලාවට ෆේස් එකෙන් විතරක් නෙමෙයි මෙතන රේකෙන්න පුළුවන්. මේක මම එඩිට් කරන වීඩියෝ එකක් නෙමෙයි ඔරිජිනල් වීඩියෝ එක. මොකද ඔයාලටත් මේ වගේ රැස් එන්න පුළුවන් නිසා මෙතනදී මම මේක පැහැදිලි කරන්නේ. මේක ඔයා ඉමේජස් කිහිපයක් අප්ලෝඩ් කරලා එහෙම නැත්නම් කැම් එක ඔන් කරගෙන අර විදිහට බටන් එක හෝල්ඩ් කරගෙන ඉමේජස් කිහිපයක් අප්ලෝඩ් කරලා බලන්න. එතකොට මේකෙදි වෙන්න ඕනි මෙතෙන්ට දාන ඉමේජස් වලට දාලා ඊට ආසන්න එකක් අප්ලෝඩ් කරොත් මෙතෙන්දී ඒකට දාලා නේම් එක මේ පර්සන්ට් එක ඩිස්ප්ලේ වෙනවා. අනිත් එකට දාලා එකක් අප්ලෝඩ් කරොත් ඒක ඩිස්ප්ලේ වෙනවා. දැන් එතකොට ඔයාලට මේක එකම වෙලාවෙ දැන් මෙතන ෆයිල් එකට යන්න නැතුව වෙබ්කැම් එක ඔන් කරලා ඔයාලට ඕනි නම් පුළුවන්. ඔයයි යාළුවයි ගත්තොත් ඔයා කැම් එක ඉස්සරහට ආවම මේක ඒ වෙලාවෙම වෙනස් වෙනවා. යාළුවා ගත්තොත් ඒ යාළුවයි එතෙන්ට ආවට පස්සේ ඒ පර්සන්ට් එක වෙනස් වෙනවා. හරි. එතකොට ඒක තමයි අපි අර කලින් කතා කරපු සුපර්වයිස් ලර්නින් කියන එකේදී අපි පැහැදිලි කරේ. ලේබල් එක යන එක. ඊට පස්සේ අන්සුපර්වයිස් ලර්නින් කියලා කියන්නේ එහෙම ලේබල් කිරීමක් නැහැ. ඒක සාමාන්‍යයෙන් දැන් මෙතන තියෙනවා බිහේවියර් වලින් වගේ ඉගෙන ගන්න. දැන් එක්සැම්පල් එකක් විදිහට අපි ගත්තොත් අපි කතා කරන විදිය ගනිමුකෝ. අපි දැන් අපි දන්න ඒරියාස් ටිකක් මම වර්ක් කරපු ඒරියාස් කිහිපයක් ගත්තොත් අපි කැන්ඩි වගේ ගත්තොත් එයාලා කතා කරනකොට කන්ට බොන්ට ඉන්ට ටයන්න දාලා කතා කරනවා. ඊට පස්සේ අපි දැන් ගත්තොත් අපි ඌව ප්‍රොවින්ස් එක වගේ බදුල්ල වගේ ඒරියා එකක් ගත්තොත් එයාලා කතා කරනකොට කෑවා බිව්වා කෑවද කියලා අහන්නේ නැතුව කෑවා බිව්වා ඒ විදිහට කතා කරනවා. එතකොට ඒකෙන් අපි දැන් සාමාන්‍යයෙන් අපි එතන ලේබල් කිරීමක් නැහැ. අපිට එතකොට මෙයාලාගේ මේ බිහේවියර් එකේ විදිහට අපි දෙයක් අපි හියුමන් කෙනෙක් විදිහට ගත්තත් අපි ඉගෙන ගන්නවා. දැන් අපි කොළඹදි කෙනෙක් හම්බුනත් මෙයා කෑවා බිව්වා එහෙම කියනවා නම් මෙයා බදුල්ල පැත්ත එහෙම නැත්නම් ඌව ප්‍රොවින්ස් එකේ කෙනෙක් වෙන්නේ නැති කියලා අපිට ගෙස් කරන්න පුළුවන්. ඊට පස්සේ අපි දැන් ගත්තොත් හම්බන්තොට පැත්ත ගත්තොත් කෑවයි බිව්වයි ගියයි ඔය වගේ යයන්නත් එක්ක කතා කරනකොට අපිට ගෙස් කරන්න පුළුවන් මෙයා මේ පැත්තේ කියලා. ඊට පස්සේ අපි රත්නපුර පැත්ත වගේ ගත්තොත් ගියාද ආවද අර ඒ විදිහට 아무තු පැටර්න් එකක් තියෙනවා. එතකොට අපි ඒ පැත්තේ සබරගමු ඒරියා එකේ කෙනෙක් කියලා තේරුම් ගන්න පුළුවන්. එතකොට ඔය දෙකම හයිබ්‍රිඩ් වෙලා අපි මිලිපුකි වගේ ඒරියාවක් ගත්තොත් එතකොට අපිට මේ ඒකිනුත් තව දෙයක් ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපිට අර හතර විතරක් නෙමෙයි. ලේබ් අපි කලින් ගත්ත එකේ අපි අර මුලින්ම එක්සැම්පල් එකේ කිව්වේ ලංකාවේ කෙනෙක් ඒත් එක්කම ෆොරන් කෙනෙක් කියන්නේ. ඒතර මෙතනදී අපි ගත්තොත් අපිට දැන් අර හතරම විතරක් නෙමෙයි ඊට වඩා වෙනස් විදිහට කතා කරන අයත් ඉන්නවා. එන්න යන්න කණ්ඩ ඩයම දාලා කතා කරන අය හිටියොත් අපි තේරුම් ගන්නවා මෙහෙම කැටගරි එකකුත් තියෙනවා කියලා. ඒතකොට අන්නේ විදිහට බිහේවියර්ස් වලින් ඉගෙන ගන්න දේ තමයි අපි කියන්නේ අන්සුපර්වයිස් ලර්නින් කියලා. එතනදී ලේබල් ඩේටා වලින් නෙමෙයි ඉගෙන ගන්නේ බිහේවියර්ස් වලින්. ඒතකොට අපිට ඒ වගේ දෙයක් ගන්න පුළුවන්. ඊට පස්සේ එක්සැම්පල් එකක් විදිහට තව දේවල් අපි ඉස්සරහට ඉගෙන ගන්නවා. රේන්ෆෝස්මන්ට් ලර්නින් කියලා කියන ඊට වඩා වෙනස් දෙයක්. ඒකෙදී මෙතනදී මෙන්ෂන් කරලා තියෙනවා where agents learn by trial and error to maximize rewards. දැන් අපි ගත්තොත් අපි හිතමු මේකේ මෙන්ෂන් කරලා තියෙනවා රොබෝ කෙනෙක්. දැන් අපි හිතමු ඔයාලගේ ක්ලාස් එකේ ඉන්න ලෙක්චර් කෙනෙක් නෙමෙයි රොබෝ කෙනෙක් කියලා. ඒ රොබෝ ඉස්සරහා ඉඳන් එනවා පිටිපස්සෙන් පේලා ඉන්න ස්ටුඩන්ට් ළඟට. අපි හිතමු පන්තියේ ඩෙස්ක් ටිකක් පිළිවෙලක් නැහැ තැන් තැන් වල තියෙන්නේ. ඒකට ඒ රොබෝ පිටිපස්සෙන් ඉන්න ස්ටුඩන්ට් ළඟට එනකොට සමහර ලාවට ඔබ්ස්ටකල් බාධක තියෙන්න පුළුවන්. ඒකට ඒවයි හැප්පෙන්නේ නැතුව එන්නේ එයා ඉගෙන ගන්නවා. එක වතාවක් හැප්පුණාම එයා ඉගෙන ගන්නවා. මෙහෙම આવොත් හැප්පෙනවා. එහෙම කරලා එයා ඉගෙන ගන්නවා. ඒකට අන්න ඒ වගේ එකට අපි කියනවා reinforcement learning. ඊට පස්සේ අපි self driving car එකක් ගත්තොත් ඒක අපිට පුළුවන් දැන් සමහරවිට ඔක පාරේ යද්දී එක එක දේවල් වාහන එන්න පුළුවන් ඒත් එක්කම මොනවා හරි වංගු තියෙන්න පුළුවන් එහෙම ගිහිල්ලා එයාම ඉගෙන ගන්නවා මේක මෙහෙමයි වැරදි ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපි ගත්තොත් අපි හිතමු chess අදින්න පුරුදු කරනවා අපි මොඩල් එකක් ට්‍රේන් කරනවා. එතකොට අපි ඒක ගත්තොත් ඒකෙදිත් අපිට පරදින්නේ මොනවා කරාමද එහෙම ඉගෙනගෙන හරිම ක්‍රමයේ ඉගෙන ගන්න පුළුවන්. ඒක තමයි reinforcement කියලා කියන්නේ. එතකම වාට දැන් අපි ක්‍රියේට් කරපු එකක්. දැන් මෙන්න මේක අපේ Rainbow English Lovers Radio කියන එක. දැන් මේකේ අපි love songs විතර ප්ලේ වෙන්න මේකේ මේ මොඩල් එක අපි දැන් මේක තව එක්ස්පෙරිමන්ට් ලෙවල් එකේ තියෙන්නේ. ඒකෙදි අපි ලිරික්ස් එක බලනවා, ඒත් එක්කම මෙලඩි එක බලනවා, ඉමෝෂනල් විදියට තියෙන්නේ කියලා. ඊට අමතරව සම්පූර්ණ මීනින්ග් එක බලනවා. එතකොට එතනත් අපිට එස්ටිමේට්ලි මේක රේන්ෆෝස් කියන එකට කන්සිඩර් කරන්න පුළුවන්. මේක ප්ලේ කරලා වාට රිලැක්ස් වෙන සින්දු අහන්නත් පුළුවන්. එතකොට එතෙන්දී අපි යූස් කරන්නේ මැෂින් ලර්නින් කියන එක. එතකොට ඒකත් එක එක්සැම්පල් එකක්. එතකොට මේ තුන අතර වෙනස මතක තියාගන්න. සුපර්වයිස්, අන්සුපර්වයිස්, රේන්ෆෝස්. එතකොට ඔන්න ඔය ටිකත් එක්ක මැෂින් ලර්නින් කියන එක ගැන පැහැදිලි කරොත් ඕනම කෙනෙක් අයිඩියා එකක් ගන්න පුළුවන්. මේ සබ්ජෙක්ට් එක දන්නවා කියන එක. එතකොට මේක එක්සෑම් එකේදී විතරක් නෙමෙයි ඉන්ටර්වයුව එකේදී වුණත් ඔය විදිහට යන එක වැදගත් වෙන්න පුළුවන්. හරි. එතකොට කෝ අයිඩියා එක මෙතන දාලා තියෙනවා මැෂින් කෙටියම මේ ෂෝට් ෆෝම් එකෙන් දාලා තියෙනවා. මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියන එක? මැෂින් learn from data to perform task
ඔටෝනියමස්ලි දැන් අපි අර මේ තුනෙන්ම ගත්තොත් මේ අපි දැන් අර කලින් කතා කරපු ලංකාවේ කෙනා ඒත් එකම ෆොරින කෙනෙක් අඳුරගත්තම ඊළඟට එයා ආයිබෝන් කියන ඔටෝමැටිකලි එතකොට අන්න ඒ වගේ දෙයකට තමයි මේ මැෂින් එක අපි ට්‍රේන් කරන්නේ. ඕකේ. Key process training models with example to generalize to new data. එතකොට train කරලා එකෙන් අපිට මොනවා හරි දෙයක් කරගන්න පුළුවන්. එතකොට මේකේ goal එක enable predictions, decisions or insight without manual coding. manually මොකුත් කරන්නේ නැතුව automatically predictions, decision ගන්න වගේ තැනකදී අපිට මේක use කරන්න පුළුවන්. අපි අතන දැක්කනේ cat කෙනෙක්ද කාර් එකක්ද කියලා display උනේ. එතකොට අන්න ඒ විදිහට ගන්න පුළුවන්. එතකොට අපිට දැන් ගෙදරදී වුණත් ගෙදර අපේ CCTV කැමරා එකක් තියෙනවා නම් එතෙන්ට එන්නේ අපේ ගෙදර දන්න කෙනෙක්ද එහෙම නැත්නම් දන්නේ නැති කෙනෙක්ද. ඒක අපිට train කරන්න පුළුවන්. මේ simple form එකෙන් මම කිව්වා ඔයා මේ teachable එකට ඔයා ෆ්‍රී ටයිම් එක අනිවාර්යයෙන්ම මේක කරලා බලන්න. ටීචබල් මේක ඔයාලට සර්ච් කරන්න පුළුවන් ටීචබල් මැෂින් with Google කියලා සර්ච් කරාම මේකේ ලින්ක් එකෙන් ඔයාලට මේක ට්‍රේන් කරලා බලන්න පුළුවන්. හරි. ඊට පස්සේ දෙවෙනි එක ගත්තොත් name 3 application of machine learning and briefly explain them. දැන් පළවෙනි එක ලකුණු 4යි දෙවෙනි එක ලකුණු 6යි. ඕකේ දැන් මේ ලකුණු 6ත් අරගන්න මෙච්චර දේවල් ලියන්න ඕනේ නැහැ. මම මේක ඔයාලට මේ තුනම මේකේ තියෙන core idea එක key process goal මේ supervised unsupervised reinforcement ඔය තුනත් එක්ක ඉගෙනුවේ. මොකද අර ප්‍රශ්න වෙලේ ඒ කියලා අපිට කියන්න බෑ මේ exam එකේදී. මෙතනින් අහන්න තියෙන මේ ටික. එතකොට මෙන්න මේ තුන එන්න පුළුවන් point එකක් especially මතක තියාගන්න. මේ තුන ආවොත් අද මම එහෙම දෙයක් කිව්වා කියලා මතක තියාගන්න. මේ 2025 ඒප්‍රිල් වලගේ exam එක ජූන් ඕගස්ට් වගේ ජූන් වගේ තියෙයි. එතකොට අන්න එතෙන්දී මේ ටිකත් මතක තියාගන්න. මොකද මේක සාමාන්‍ය machine learning වලදී campus exam වලදී එහෙම නැත්නම් ඕනිම තැනකදී අහන question එකක්. ඕකේ. හරි දැන් අපි application වලට යමු. මේක one section විදියට create කරලා තියෙන්නේ. application නම් අපිට ඕනි තරම් කියන්න පුළුවන් explain කරලා. දැන් මෙතන health care diagnostic එකක් ගැන කියන්නේ. එතකොට අපිට x-ray MRI වගේ ගත්තට පස්සේ එතනත් අර image recognition වලින් අපිට පුළුවන් මොනවා හරි එතන රෝගයක් තියෙනවා නම් ඒකට අදාළ images එක්ක train කරපු model එකකින් ඊට පස්සේ අපි අර ස්කෑන් කරන ගෙනාගෙත් ඒ වගේ දේවල් තියෙනවා නම් එහෙම දේවල් අඳුරගන්න ඒ වගේ ක්‍රම අපිට යූස් කරන්න පුළුවන්. ඒත් එකම recommendation system. දැන් ඔයා දන්නවා YouTube එකේ වීඩියෝ එකක් බැලුවොත් ඊට අදාළව තව අපි හිතමු ඔයා කම්මැලි වෙලාවක ඉන්නකොට relax වෙන සින්දු ටිකක් අහනවා. එතකොට ඔයාට relax සින්දු වෙනවා. දැන් අපි විනාඩි 10ක් සින්දුව අහලා පාඩම් කරනවා කියලා ගත්තොත් සමහරලාට අපි පැය ගාණක් යනකම් අපිට මතක නැහැ මොකටද අපි ෆෝන් එක අතට ගත්තේ කියලා. මොකද ඒ විදිහට ඔයා කැමති දේවල් සජෙස්ට් වෙනවා. යාළුවෝ ගත්තොත් යාළුවොත් එහෙමයි ඔයා කලම්බෝල යාළුවෙක් සර්ච් කරලා රික්වෙස්ට් කරොත් කලම්බෝලයම සජෙෂන් විදියට ඩිස්ප්ලේ වෙනවා. ඒත් එක්කම ඔයා මොන හරි ගොසිප් ගැන ගත්තොත් ගොසිප් ගැන නිවුස් එන්න ගන්නවා. ඒකට අන්න ඒ වගේ රෙකමෙන්ඩේෂන් ගැන අපිට ගන්න පුළුවන්. ඊට පස්සේ autonomous vehicle ගන්න පුළුවන්. ඒ කියන්නේ ටෙස්ලා කාර් එක වගේ දේවල්. ඊට අමතරව තව දෙයක් මම ඔයාලට කියන්නම්. දැන් ඔයාලා දන්නවා ඔය දැන් අපි ගත්තොත් සුපර් මාකට් එකකට එහෙම ගියොත් අපි දැන් යාලා අපිට රොයල්ටි කාඩ් එකක් දීලා තියෙනවානේ. ඒතකොට ඒකෙදී අපි නිතරම ගන්න අයිටම්ස් මොනවද කියලා යාලා ඩිටෙක්ට් කරලා දැන් අපි හිතමු අපි හැමදාම අයිස්ක්‍රීම් ගන්නවා නම් ෆ්‍රිජ් එකේ අයිස්ක්‍රීම් පොරවලා තිබුණත් අපිට අයිස්ක්‍රීම් වල ඩිස්කවුන්ට් එකක් ආවොත් අපි තව එකක් ගෙනියනවා. ඒතකොට ඔයාලා දැකලා තියෙන කීල්ස් එක වගේ ගත්තොත් එක්සැම්පල් එකක් විදියට යාලා අපි නිතර බයි කරන අයිටම් එකට අදාළව ඔෆර්ස් ඒ වගේ දේවල් එවන්න පුළුවන්. ඒතකොට එතන කරන්නේ මැෂින් ලර්නින් වලින් යාලා ඇනලයිස් කරලා ඔයාලට ඔෆර් එකක් දෙන එක. ඊට පස්සේ පීසා ගත්තොත් ඔයා පීසා හට් එකට ගියාම සති ගණනක් යනකම් මෙන්න මේ පීසා එකට ඔෆර් එකක් තියෙනවා. ඒ විදිහට එන්නේ එතන එහෙම දෙයක් වෙන්නේ. ඕකේ. එතකොට එක්සැම්පල් ඔයාලට කියන්න පුළුවන්. එතකොට එක්සැම්පල් වලට එකකට දෙක ගන්න ලකුණු 6ක් ගන්න පුළුවන්. ඊට පස්සේ random variable කියන එක පැහැදිලි කරන්න කියලා තියෙනවා. මේකත් හරිම ලේසි. variable කියන එක ඔයාලා දන්නවනේ. මොන හරි data එකක් store කරන්න අපි x ගත්තොත් x කියන්නේ variable එකක්. දැන් මෙතන random variable එකක් කියලා කියන්නේ අපි machine learning වලදී මොන හරි data store කරන්න use කරන එකක් random data store කරන්න use කරන variable එකකට අපි කියනවා random variable කියලා. මෙතන example ඒකත් category දෙකකට බෙදන්න පුළුවන්. discrete කියලා එකක් තියෙනවා, continuous කියලා එකක් තියෙනවා. මේකත් මතක තියාගන්න මේ දෙක ඊළඟ අවුරුද්දේ අහන්න පුළුවන්. දැන් මෙතන discrete කියලා කියන්නේ එතන unique values තියෙනවා. අපි දැන් ධාතු කැටයක් ගත්තොත් ඒක උඩ දාන එක ගත්තොත් ඒක අපිට ලැබෙන්න පුළුවන් values ටික 6 මේ විදිහට එකේ ඉඳන් 6ට යනකම්. එතකොට x වලට අපි මේ 6 store කරන්න පුළුවන් randomly. එතකොට එතන මේ වගේ එකට අපි කියනවා discrete කියලා. මොකද ඒ අතර එකක් නැහැ. 1.5 කියලා එකක් නැහැ. අපි continuous කියන එක ගත්තොත් අපි ගත්තොත් කෙනෙකුට ෆෝම් එකක් පුරවන්න යන වෙලාව අපිට විනාඩියයි 2යි කියන්න බෑ. විනාඩියයි තප්පර ගන්නත් වෙන්න පුළුවන්. ඒකට අන්න ඒ වගේ continuous values තියෙන එකක් ගත්තොත් මේ විදිහට ගන්න පුළුවන්. ඒකට ස්ටුඩන්ට්ස්ලා 10 දෙනෙක්ගේ උස ගත්තොත් අපිට අඩි 1යි අඩි 2යි අඩි 3යි කියන්න බෑ. අඩි 3.2යි අර ඒ විදිහට වෙනස් වෙන්න පුළුවන්. ඒකට ඒ වගේ එකට අපි කියනවා continuous කියන එක. එතකොට මේ random variable එකක් කියලා කියන මේ විදිහට random variable is a mathematical tool used in statistics and probability to represent the outcomes of a random process. random process එකකින් එන outcome එක store කරන්න අපිට random variable එකක් use කරන්න පුළුවන්. හරි.
දැන් පේපර් එකේ පළවෙනි ප්‍රශ්නේ ඉවරයි වගේ තමයි එතනට ලකුණු 4ක් දෙනවා. Machine learning is now affected the life of ours. ඉගෙන අපේ ජීවිතේට machine learning affect වෙලා තියෙනවා කියලා කියනවා. Do you agree with this? Explain your view. දැන් මේ වගේ එකක් අහුවොත් මෙතන agree කියලා දාන්න yes කියලා දානවා. මොකද අනිවාර්යෙන් මේ machine learning එක මෙහෙම එකක් අහන්න ඉතින් පේපරේ හදපු කෙනාගේ හිත හැදෙන්න හරිය එතන yes කියලා නේද කියන්න ඕනේ. ඒකට මේකදී අනිවාර්යෙන් yes කියලා දාන්න no කියලා දාන්න එපා. ඒකට ලියන්න උත්තරයක් නෑනේ. ඒක නිසා yes කියලා දාලා explain your view. එතකොට ඉතින් ඔයාලට කියන්න පුළුවන් මේකේ ඒකත් මම මෙන්ෂන් කරලා තියෙනවා මේකට හැබැයි මෙතනදී මේක කටපාඩම් කරන්න එපා absolutely I agree කියලා කියන්න ඕ ඇත්තටම මම agree වෙනවා කියලා. එතකොට මොකද ඒක අපේ දැන් life එකේ කොටසක් වෙලා ඉවරයි මේ වෙනකොට. එතකොට ඒකේ positive impact විදිහට ගත්තොත් අපිට spam email වගේ filter කරන්න පුළුවන්. ඒත් එක්කම අපිට තව දේවල් කරන්න පුළුවන් අර විදිහට අපිට සජෙෂන් එක අපි කැමති දේ අපි ගත්තොත් අපිට අපි කැමතිම දේවල් අපි කැමති රිලැක්සින් වලට නම් ඒ වගේ දේවල් ටිකක් DJ වගේ මියුසික් වලට නම් ඒ වගේ දේවල් එතන යූස් කරන්න පුළුවන් මේක ඔයා හිතලා ලියන්න ඕනේ දෙයක් මෙතන මම දාලා තියෙනකට ෆ්‍රේම් කරගන්න එපා ඒත් එක මේකෙන් චැලෙන්ජස් විදිහට ගත්තොත් දැන් අපිට ඇඩ්ස් ඩිස්ප්ලේ වෙනවා වගේ දේවල් ගත්තොත් ඒක ටිකක් අපිට ඩ්‍රෝබැක් එකක් වෙන්න පුළුවන්. දැන් ඔයා දන්නවා WhatsApp එකේ යාළුවෙකුට අවුරුද්දට ගන්න ඇඳුම් ගෙන යවුවොත් Facebook ගියාට පස්සේ මේ වගේ දේවල් ගැන ඇඩ්වර්ටයිස්මන්ට් ඩිස්ප්ලේ වෙනවා. ඒකට මේ වගේ challenges උත් මේකේ තියෙනවා. ඒත් එක්කම future potential විදියට ගත්තොත් අපිට මේ දේවල් වලින් automated cars ඒත් එක්කම forecasting වගේ දේවල් එක්ක ගිනි කඳුව ඒ වගේ දේවල් වෙන එක අපිට අඩු කරගන්න පුළුවන් sustainability වැඩි කරගන්න පුළුවන්. ඒකට දැන් වෙහි කාලයක් එහෙම අපිට දැන් මේ pattern තේරුම් අරගෙන එක එක අපි අර කලින් කතා කර ක්‍රම වලින් අපිට පුළුවන් මේ කාලේ වහිනවද පායනවද එතකොට අපිට ප්‍රෙඩික්ෂන් කරලා යම්කිසි ඩිසිෂන් එකකින් අනතුරු වෙන ප්‍රමාණය අනතුරකින් වෙන්න තියෙන ඉම්පැක්ට් එක වගේ දේවල් අඩු කරගන්න පුළුවන්. හරි. එතකොට මෙතන මම ප්‍රැක්ටිස් වෙන ක්වෙස්චන් ටිකකුත් දාලා තියෙනවා මේක ඔයාලට කරෙක්ද රෝන්ද කියලා බලන්න පුළුවන්. මම එකක් කරලා පෙන්නන්නම්. What does machine learning enable computers to do? Learn from data, flow, strict. Learn from data නේ. ක්ලික් කරා correct. මේ ක්ලික් කරොත් wrong කියලා එනවා. මේක ඔයා පොඩ්ඩක් ප්‍රැක්ටිස් කරලා බලන්න ප්‍රශ්න 8ක් තියෙනවා. හරි. එතකොට මෙතන ඔයාලට දැන් පැහැදිලි ලකුණු 20ක් හරි ඔයාලට එක්සෑම් එකේදී ලියන වෙලාවම ගියාම මම මේක එක්ස්ප්ලেইন කරද්දි මොකද අර මෙතන මේ ටීචබල් මැෂින් කියන එක එක්ස්ප්ලেইন කරන්න ගියදී සෙවුනට ඔයකින් දෙයක් ඉගෙන ගත්තා. හරි. එතකොට මේක ඇත්තටම ගත්තොත් මේක හරිම කියන්නේ අපේ එදිනදා ලයිෆ් එකත් එක්ක තියෙන දේවල් එක්ක යන සබ්ජෙක්ට් එකක් මේ මැෂින් ලර්නින් කියන එක. එතකොට මෙන්න මේ දෙවෙනි ක්වෙස්චන් එක ගත්තොත් බේසියන් ක්ලාසිෆයර් එක ගැන තියෙන්නේ. ඒකත් ඔයාලට මම මෙතන ලෙක්චර් නෝට් එක ක්‍රියේට් කරලා තියෙනවා ක්ලියර් ලෙක්චර් නෝට් එකක්. ඒත් එක මේකේ ඊළඟට ක්වෙස්චන් එකේ තියෙනවා මෙතන අහලා තියෙන්නේ මේ ෆෝමියුලාස් ටික මේ විදිහටම තියෙනවා ලෙක්චර් නෝට් එකේ. ඊට පස්සේ නේව් බේස් කියන එක තියෙනවා. ඒකත් මම නෝට් එකේ ඇඩ් කරලා තියෙන්නේ. සෝරි අනිත් නෝට් එක. ඒකෙත් මේ ලින්ක් එක ක්ලික් කරන්න. බේස් තියරම් එක තියෙනවා. ඊට පස්සේ නේව් බේසියන් බේස් ඇල්ගොරිතම් එක තියෙනවා. හරි. ඒතර මේකේ මේ දේවල් එක්ක ඔයාලට පුළුවන් තව ඇඩිෂනල් දේවලුත් ඇඩ් කරලා තියෙනවා. ඇඩ්වාන්ටේජස් ලිමිටේෂන් මේ වගේ දේවල්. ඒතර මේකත් එක්ක ඔයාලට පුළුවන් ඒ ක්වෙස්චන් එකකට ආන්සර් එක ලියන්න පුළුවන්. ඒක try කරලා බලන්න. ෆෝමියුලාස් ටික ඔක්කොම මෙතන මෙන්ෂන් කරලා තියෙන්නේ. ඒතර මේ දේවල් එක්ක ඔයාලට ඒ ක්වෙස්චන් එකට ලකුණු 20ක් ගන්න පුළුවන්. ඒතර ලකුණු 40යි. හරි. ආයිත් පේපර් එකට ගියොත් මෙතන මේ question 3 එක තියෙන්නේ single neuron ඒ neurons වලට අදාළව. ඒකට අපි මේක ගත්තොත් deep learning ඒ ටික ගැන තියෙන්නේ. ඒතර ඒ ටිකත් මම වෙලාවක් තිබුණොත් try එකක් දෙන්නම්. දැන් ඔයාලට ලකුණු 40ක් ගන්න විදිහ මම කියලා දුන්නා. මේක easily මේ ලකුණු 20 ගන්න පුළුවන්. ඒකට ඔයා motivation එකක් අරගෙන මේක හරියට ෆේස් කරන්න. මොකද මේක ඉගෙන ගන්නවා කියලා කියන්නේ automation ගැන ඒ හැම දෙයකම දැනට තියෙන IT කරනවා නම් දැනට තියෙන trend එක තමයි මේ machine learning කියන එක. එහෙම නැත්නම් classical subject එකක් ඉගෙන ගත්ත කියලා ඔයාට job field එකෙන් අනිවාර්යයෙන්ම අයින් වෙන්න වෙනවා. ඒ කියන්නේ job එකක් නම් ලේසියෙන් හොයාගන්න වෙන්නේ නැහැ. මොකද top rated campus වල ගත්තත් හොඳම students ලා ගත්තත් intern යන බැරුව ගොඩක් අයට හොයාගන්න බැරුව ඉන්න අය අපි දැකලා තියෙනවා. ඒක නිසා මේ දේවල් හරියට ඉගෙන ගන්න. මොකද ඉස්සරහදී opportunity එකක් තියෙන්නේ talent එක skills තියෙන කෙනාට විතරයි අලුත්ම update එක තියෙන කෙනාට විතරයි. ඒක නිසා
කොන්වොකේෂන් ගිහිල්ලා ඩිග්‍රී හෝල්ඩර් එක අරගෙන ෆොටෝෂූට් එකක් ගන්න ටාගට් එක විතරක් නැතුව හොඳ ජොබ් එකකට අප්ඩේටඩ් ජොබ් එකකට යන ටාගට් එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ දේවල් හරියට ඉගෙන ගන්න ෆ්‍රේම් එකකට කොටු වෙන්න එපා. මේ වීඩියෝ එක විතරක් නෙමෙයි මීට දාලා තියෙන YouTube එකේ ඒත් එක්කම Udemy එකේ තව lecture notes ඒත් එක්ක මේ use කරලා තව දේවල් ඉගෙන ගන්න. මොනවා හරි doubt එකක් තිබුණොත් ඔයාලට අපේ registered students වලට පුළුවන් අපිව contact කරන්න. official campus students වලට පුළුවන් අපේ official group එක හරහා අපිව contact කරන්න. හරි එහෙමනම් අපි ආයිත් මේ වගේ වීඩියෝ එකකින් හමුවනකම් ඔයාලා හැමෝටම සුබ දවසක්. Thank you very much. Goodbye.